ආයුබෝවන් සැන්ඩ්‍රැකියා බේසින් අපි අද කොට බෝරිච්චයක් නිර්මාණය කරගන්න අයුරු බලමු. මේ ඕගොල්ලන්ට සාරි හැට් එකට හෝ ඕනෑම ඇඳුමකට යොදා ගන්න පුළුවන්. අපි මේ සඳහා ගන්නවා අත දිග අඟල් 4ක්, උරහිස 15ක් හා අත අග වට අඟල් 9ක් ලෙස අඟල් 1ක් උඩින් ලකුණු කරගන්න. මෙම අතේ රැලි සඳහා උඩින් අඟල් 1ක්ද නැම්මේ සිට අඟල් 3ක්ද ලකුණු කරගන්න. අත දිග ප්‍රමාණයට මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරගන්නවා. එතකොට 4.5යි. වාටිය සඳහා අඟල් 1.5ක් අපි තියෙනවා. මේක නවල ඉලාස්ටික් එකක් දාගන්න පුළුවන් විදිහට. මේක තමයි වාටිය නැම්ම රේඛාව. අඟල් 1.5ක් තියලා අපි වාටිය රේඛාව ඇඳ ගන්නවා. අත දිග ප්‍රමාණය අඟල් 4යි, මැහුම් වාසි භාගයේ අඟල් 4.5යි. මේ ප්‍රමාණය කොටස් දෙකකට බෙදන්න. රේඛාවක් ඇඳ ගන්න. එම රේඛාවේ උරහිස දෙකට බෙදලා ලකුණු කරන්න. අපි ගත්තේ උරහිස 15යි, දෙකට බෙදුනහම 7.5යි. මේ ආකාරයට නැම්ම රේඛාවේ ඉඳලා එම ලක්ෂයට 7.5 ලක්ෂයට රේඛාවක් ඇඳගෙන ඒක සමාන කොටස් දෙකකට බෙදා ගන්න. 8ක් එනවා. සමාන කොටස් දෙකකට බෙදා ගන්න. ආකාරයට උඩින් අඟල් භාගයක් උඩට, යටින් අඟල් භාගයක් යටට තියෙන විදිහට ඇඳ ගන්න. සාරි හැට්ටයක් ඕනෑම ඇඳුමේ අත්කටට මේක සමාන කරගන්න ඕනි. ඊට පස්සේ අපි අත අග වට 9ක් විදිහට ගත්තා. 9 දෙකට බෙදුනම 4.5යි. මැහුම් වාසි අඟලයි 5.5ක් විදිහට අරගෙන මේ ආකාරයට ඇඳ ගන්න. මේක තමයි අපේ මූලික අත. බෝරිච්ච අත කරන්න නම් කොට බෝරිච්ච අත නැවතත් මේ ආකාරයට රේඛාවක් ඇඳලා එම රේඛාව සමාන කොටස් දෙකකට බෙදන්න. ඒ ආකාරයටම උඩින් උඩට අඟල් භාගයයි, යටින් අඟල් භාගයයි හිටින්න නැවත අත ඇඳ ගන්න. මේ තමයි රැලි සඳහා උඩින් අඟලයි, පැත්තෙන් අඟල් 3යි. දැන් මේ ලක්ෂය යා කරන්න. මේ අත කපා ගන්න. මේ තමයි අපි කපාගත්ත අත. උඩට කට් එකක් දෙන්න. දැන් ඕගොල්ලන් මෙතනින් අඟල් 3ක් විතර තියන්න. කෙරවලේ ඉඳලා අඟල් 3ක් දෙපැත්තෙන්ම තියලා අත්කටේ ප්‍රමාණයට මේක රැලි කරගන්න. රැලි කරගෙන වාටිය නවල මහන්න. ඒකට අඟල් භාගික වගේ ඉලාස්ටික් එකක් දාගමා ගන්න. අත අග වට ප්‍රමාණයට රැලි කරලා ඇඳුමේ අත්කටට අල්ල ගන්න.